කල්ගන්න ඉතින් ඕලට යුසට ලැප්ටොප් එකක් ගන්න ප්ලෑන් එකක් තියෙනවා නම් අද මම කියලා දෙනවා යුසර් ලැප්ටොප් එකක් ගන්න කලින් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කරුණු 10ක් ගැන. ඉතින් මේ වීඩියෝ ස්කිප් නොකරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කරමු දැන් වීඩියෝ එකට. අපේ පළවෙනි කරුණ තමයි බැටරි හෙල්ත් එක. ඉතින් බැටරි හෙල්ත් එක ගැන කතා කරද්දී බැටරියේ තත්ත්වය වැදගත්. බැටරියේ charge එක දිගටම තියනවාද රීප්ලේස් කරන්න ඕනද කියලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. දැන් අපි අපේ දෙවෙනි කරුණට යමු. දෙවෙනි කරුණ තමයි බාහිර තත්ත්වය ෆිසිකල් කන්ඩිෂන් එක. ඉතින් ෆිසිකල් කන්ඩිෂන් එක ගැන කතා කරද්දී ඔයගොල්ලෝ ඔක්කොටම කලින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔගලන්ගේ ලැප් එක හීරීම් නැලීම් වගේ දේවල් තියෙනවද කියලා. තුන්වෙනි කරුණ තමයි ඩිස්ප්ලේ එක ගැන. ඒ හොඳින් වැඩ කරනවා ඩීප් පික්සල් ෆිල්කරින් ලයින් ඩිටෙක්ට් තියෙනවද කියලා බලන්න. දැන් අපි හතරවෙනි කරුණට යමු. කීබෝඩ් සහ ටච් පැඩ් සියලුම කීස් වැඩ කරනවද කියලා ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ටච් පැඩ් එක ස්මූත්ද චෙක් කරගන්නත් ඕ. දැන් අපි පස්වෙනි කරුණට පොට්ස් කනෙක්ෂන්ස් තමයි පස්වෙනි කරුණ. USB ports, headphone jack, charge port, HDMI වගේ සියලුම පෝට් වැඩ කරනවද කියලා චෙක් කරගන්න. දැන් අපි හයවෙනි කරුණට යමු. හයවෙනි කරුණ තමයි performance processor CPU RAM SSD DD ලැප්ටොප් බලන්න අවශ්‍ය නම් ස්මෝල් software test කරන්න. ඔය heating වැඩ කරමින් වෙනවද බලන්න. cooling system එක හරියට වැඩ කරනවද කියලා test කරන්න. අටවෙනි කරුණ තමයි operating system එක සහ activation. විධිමත් Windows macOS Linux install කරලා තියෙනවද license key valid කියලා බලාගන්න. නවවෙනි කරුණ තමයි device history. පළවෙනි අකුරු කාටද device repairs accidents මේකට වතුර ගිහින් තියෙනවද මොන හරි අප්සෙට් එකක් වෙලා තියෙනවද කියලා ඔයගොල්ලන්ගේ සෙලර්ගෙන් අහන්න. 10 වෙනි කරුණ තමයි price vs value. මිල සහ ගුණාත්මක බව. value එක හොඳින් සංසන්දනය කරන්න. නව ලැප්ටොප් එකක් ගන්න මිලට සාපේක්ෂව වටිනවද බලලා ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ ලැප්ටොප් එක ටෙස්ට් කරලා බලන්න. මේ වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ප්‍රස් කරන්න වීඩියෝ ලයික් එක දාගන්න. ඒ තරම් කමෙන්ට් එකක් දාගන්න.